ගොඩ කාලෙකින් දඩ මස් කෑල්ලක් කන්න බැරුණානේ. මේ ගහන මඩු වලට එක සතෙක් අහු වෙන්නේ නැහැ. මේක මහා කරුමයක්. අතුරු මෙතුරු ධම්ම දෙමතුරු නාද කමුල් හෙට්ටිය අලුත ගෙනා මල මාළි දාලා ගෙහෙන්න. දෙකාය උදම යන්නේ. සුකුන් මල්ලි මම මේ යනවා මම මද්දක් ගැහුවා. ඒකට සතෙක් අහුවෙලාද කියලා බලන්න යනවා බා. අම්මනේ ඊක මඩුවද ඊක මඩුවද හින මාත් දෙන උඹ දන්නේ යමන්. බයි යමන්. මෙතන කියලා මෝඩ වැඩ නම් කරන්න බෑ. පිස්සුද බං. එහෙනම් යමන්. මේ කැලේ හැමතැනම කඩම් බැදලා තියෙන්නේ. පරිස්සමෙන් වරෙන් බලාගෙන. හරි ජගයියා. මම යකෝ මේ යුද්ධ කාලේ බිම් බොම්බත් අයින් කරපේ මම. අනේ බම් කියනවද? පඬිත කතා කියනද යමන්. අන්න නිද්දා. මේ සුකුණා කෑ ගහන්න උතේ යමන්. කොල්ල බෝලගාල බෝල මීනත් දෙවිල්ලා දෙකායවේ මොකද යකෝ කෑ ගහන්නේ? කට පියාගෙන ඉඳපන්කෝ. ඉන්න මේක අල්ලපන්. මොකද්ද බල්ලෝ තෝ මේ මට කරේ? අප්පලසිරි ජගාය එක පිපුරුවායේ. පිපුරුවා? තෝනම් මම මෝඩෙක් සුපුන්. අප්පා ජීවන් නయ్యා මොකද පාඩවලා කරන්නේ? සුකුම් මල්ලි ඉදර ඉඳත් කම්මැලි බං. එයින් ආව පාරේ පැත්තට පොඩ්ඩක්. ඒක නෙමෙයි ජීවන් නయ్యා. මොකද මං උඹ හිරිලට ගැව්ව කියන්නේ? ඌ බං. උන්ගේ මා හෙන පඬිතුකමනේ බං. බොරුව අපිට සෙට් වෙන්නේ නෑනේ බං. උන්ගේ පම්පෝරියවල් අපි අහන් ඉන්න ඕනේද බං? ඊයේ මට පම්පෝරියක් දිග අරගෙන ආවා මට සෙට් උන්නේ මං ගාලා දැම්මා මල්ලි. ඕක අලි පන්න ජීවන් නయ్యා. අපේ ළඟින්වත් කියන්න පුළුවන් ජීවන් නయ్యා. ඕකව ජීවන් නయ్యා කියන්නේ අපි රටේ ලාභ මිනිස්සුනේ. අපි ඉතින් කොහොද ෆ්‍රාන්ස්ල හින්නවන අයියා. ගන්නද අපි ගත්ත ආදල් ප්‍රංශ යන්න අයියා. අපි ප්‍රංශ ජනාධිපතියත් එක්ක ඇමරිකන් ජනාධිපතියත් එක්ක අපි ෆොටෝ ගාලා ඊයයි ෆොටෝ නෙමෙයි අයියා මේ ඇත්ත ෆොටෝ. අයියා කියන්නේ මේ රටවල නම් මට දෙන්නම් ඕනේ අයියා නිල නොවන ජනාධිපතිකම. අයියා කියන්නේ අයියා දන්නවද කියන්නේ අයියා ප්‍රංශ සුද්ධියෝ මේම යන්නේ පාරේ ගෑවි යන්නේ. අයියා කියන්නේ අයියා දන්නවා සුද්ධන්න කතාරමේනි. How are you සුද්ධා යන්නේ අයියා අම්මන හිරි වෙනවා සුද්ධා එනවා නේ. උඹනම් හෙන මෝඩෙක් සුපුන්. මං කිව්ව වැඩි වුණාද මන්දා? මට හරි වේදනයි අයියා. නමෝ මේක හරිම උරා. පුලි හැච්චු වෙච්ච හැම එකම දන්දන් වල ලව් කරනවා. අපිට ලව් කරන්න එකෙක් වද. හලෝ සුදුමැණික මම ඔයාට ගොඩාක් ආදරේ. මම ඔයාට අලගෙනල්ලා දෙන්නම්. හරි බබා මම වාට හෙට ගන්නම්. අපේ අයියත් දෙනවා ඇති දැන්. එහෙනම් මං කියන්නම් ගොඩාක් ආදරේ. උම්මා දෙදි බබා මං වල ආදරේ ඉන්නේ. කවුද නැත්නේ? ජීවන් නయ్యගේ නංගිනේ. කට ඔබ කොහොමද දන්නේ ජීවන් අයියාගේ නංගිම කියලා? යකෝ මේ සුමුන්න හොනේ ලව් කරලා උඹලා මට කෙල්ලෙන් ඉන්නවානේ. මේක මේ හැම ලව්වක් ගැනම මම දන්නවා. ඒ සුපුණා මේක පිට කාටවත් කියන්න එපා හොඳේ. පිස්සුද බං? මං කාටවත් කියන්නේ මුළු උළුම මං කරලා දෙන්න. අනේ මගේ එක වරේ සිරිදෝරිච්ච කඩේට
ඔට බනිස්සෙක්කුයි ඒකුයි මං අරන් දෙන්නම්. ඒක මරි වදාස. එහෙනම් යමන්. මලා ජීවන අයියා නේද මේ පැත්තට එන්නේ? ජීවන් මස්සින. මොකක් මස්සින අංකවත්ත බල්ලෝ උඹේ මස්සින උනේ නේ මගේ මස්සිනා නෙවෙයි අපි දෙකයි මස්සිනානේ. ඔත පිස්සුද බල්ලෝ? අනේ ජීවන අයියේ මූට පොඩ්ඩක් ට්‍රැක් ගණන් ගන්න එපා. ඇයි උඹ කිව්වේ? දෙන්නම් කිව්ව මං රාමනේ කියලා. උඹ අලගෙල්ල දෙන්නම් කිව්වේ. මොකක්ද යකෝ ඒ කතාව අනේ මේක නෑ අයියේ පොඩ්ඩක් ඉන්න. යකෝ ගම කන්න එපා බූරුවෝ. ඌ දන්නේ නෑ මං නංගිත් එක්ක යාළුවෝ ඉන්නවා කියලා. තව කැමැත්ත ගත්තෙත් නෑ මං උගෙන්. අයියෝ මුගේ කැමැත්ත මං උඹට ඇලන් දෙන්නම්. අරන් දීපංක බලන්න. ජීවන් අයියා මෙන්න මු ඔයාගේ අංගිනේ යමදරු මෙන්න මුනේ කැමැත්ත දීලා දාන්න අයියා. අඩෝ සුපෝන් පළයන් පැත්තකට යකා එතකොට මම කියන පළවෙනි පාර සහ අන්තිම පාර සෝ අපේ නංගිත් එක්ක තියෙන සම්බන්ධය නතර කරේ නැත්තම් පරයක් බහන කමඩ සුපුණා දෙකයි උනාද රිදෙනවද? හිතෙනවද? දැන් උඹට දැනෙනවද? උඹ නම් මා මෝඩේ සුපුන්.